සම්පූර්ණ ඉවත් වුණා කියන්නේ මේ ඔය කකුල් දෙකේ හිරිවැටීම ඉවත් වෙන්න ඕනේ. දැන් කොහොමද අර ඇඟේ තිබුණු අල්ලගෙන වේදනාදිදී බර වෙලා හිටපු ඒ තත්ත්වේ නැතුව ගියා නේද? ඔයාලා දැනෙන සැහැල්ලුව කියන්නකෝ. දැන් ඔය කකුල් දෙක වලලු කරෙන් පල්ලහැට ඔයාට වේදනාවක් නැහැනේ, හිරිවැටීම නැහැනේ නේද? වෙලා තිබුණු දේ මට කියන්නකෝ. මොකද්ද වෙන අමාරුව දැනෙන දේවල් මොනවාද? ඔව්. ඒ අන්ධකාරයක් තමයි ඔයාව වහගෙන හිටියේ මෙච්චර දවසක්. ඒක රෝගයක් නෙමෙයි. දන හිස්වල මේ වලලු කරෙන් පල්ලහැ තිබුණු ඒ හිරිවැටීම රෝගයක් නෙමෙයි. දැන් මම ඔයාට ආශිර්වාද කරනකොට මේ ඔයාට දැනුණානේ මේ වටේ හිටපු අය දැක්කා නේද? මෙයාට වෙච්ච දේ. ඉතින් ඒ වගේ හැම දෙයක්ම රෝගයකුත් නෙමෙයි. ඒක වෙද්දුන්ට කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. දෙවියන් වහන්සේ පමණක්ම කරන දෙයක් ඒ අන්ධකාරය ඉවත් කරන දේ. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔයාගේ තිබුණු ඒ බලගත් අන්ධකාරයක් ඔයාගේ තුල හිටියේ. ඉතින් ඒ තත්ත්වේ පහ කරා. ඔයාගේ කකුල් වල හිරිවැටීම අදින් පස්සේ එන්නේ නැහැ. අලලු කරවල් දෙකෙන් පහළ තිබුණු වේදනාව අදින් පස්සේ එන්නේ නැහැ. ඔයා නිරෝගී. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. සුවය ලබා දුන්නට.